දැන් අපි කතා කරමු හැමෝම කුහකයා කියලා හංවඩු ගහන මගේ කතාවේ වීරයා ගැන මම දැන් කියන්නම්. ඇන්ජි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පටන් අරන් අවුරුදු 12කටත් වැඩි එදා සිට අද දක්වා වෙනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අගෞරවයක් වෙන විදිහේ දේවල් ඔහු කළා නෑ. හැම කෙනෙක්ම කුහකයා අබ්බගාතයා කියලා සමාජ ජාලා හරහා චෝදනා එල්ල කරද්දී ඒ ඔක්කොම අවලාද විඳදරාගෙන ඔහු ඒ සියල්ලටම පිත්තෙන් හෝ පන්දුවෙන් උත්තර ලබා දෙනවා. ඒක නිසාම තමයි ක්‍රිකට් වලට පණ වගේ ආදරය කරන මිනිස්සු හැමෝම ඇන්ජිත් එක්ක ඉන්නේ. ඇන්ජිට අබ්බගාතයා කියලා චෝදනා කරන අය මේක හොඳට අහගන්න. දශකයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ලකුණු ලබාගත් ක්‍රීඩකයා දොහුයි. එක්දින තරඟාවලි වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දශකයේ ලකුණු 5000ක් සහ විකට් 100ක් ලබාගත් එකම ශ්‍රී ලාංකිකයා දොහුයි. AB ඩිවිලියර්ස් සහ මින්සබාඋල් හක් දෙවැනි තුන්වෙනි ස්ථානවලට ඇද දමලා නම්බර 5 ස්ථානයේ වැඩිම ලකුණුලාභියා දොහුයි. ලසිත් මාලිංග සමගින් එක්දින පිටියේ 9 වෙනි කඩුල්ලට හොඳම සම්බන්ධතාව වාර්තා කළ ක්‍රීඩකයා දොහුයි. ජාත්‍යන්තර ලකුණු 10000ක් සහ කඩුළු 150ක් ගත්ත ලෝකයේ දෙවනියා දොහුයි. නායකයෙක් විදිහට ලංකාවේ හොඳම බැටින් ඇවරේජ් එක ලෝකෙන්ම 3 වෙනි ස්ථානයට හිමිකම් කියන්නේද ඇන්ජි. දශකයේ ඕස්ට්‍රේලියාව වයිට් වොෂ් කරපු ප්‍රථම නායකයා දොහුයි. ජාත්‍යන්තර 2020 තරඟාවලියේදී පළමු පන්දුවාරයෙන්ම කඩුළු 3ක් පිඳහෙළු එකම ක්‍රීඩකයා දොහුයි. ඒ වගේම තමයි ලකුණු බිඳුවට නොදැවී ජාත්‍යන්තර 2020 ඉනිම් 50ක් ක්‍රීඩා කරපු ලොව එකම ක්‍රීඩකයාද ඇන්ජලෝ මැතිව්ස්. ඇන්ජි කියන්නේ තමන්ගේ රට වෙනුවෙන් 200%ක්ම යුතුයකම ඉෂ්ට කරපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඇන්ජිට බනින්න කලින් දෙපාරක් හිතන්න. ගොඩක් මිනිස්සු කියන කතාවක් තමයි ඇන්ජි මහා කුහකයෙක් කියලා. කතාව පටන් ගන්නේ 2011 ජූලි 3 වෙනිදා චන්දිමාල්ගේ ක්‍රිකට් ජීවිතයේ ස්වර්ණමය දවසයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණු එක්දින තරඟාවලියේදී 3 වෙනි තරඟයේ කාසියවාසිය දිනා එංගලන්ත කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 246ක් වාර්තා කරන්න සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී 230ක් වාර්තා කරා. ජයග්‍රහණය සඳහා පන්දු 44කදී ලකුණු 17යි අවශ්‍ය. චන්දිමාල් නොදැවී ලකුණු 87යි අනිත් අන්තයේ ක්‍රීඩා කිරීමට ක්‍රීඩාගාරයේ සිට පැමිණෙන්නේ මගේ කතාවේ වීරයා ඇන්ජි. ඒ වෙලාවේ වතුර ගෙනාපු අජන්ත මැන්ඩිස් මෙහෙම කියනවා. චන්දි දිනන්න 17යි ඕනේ. ඔබට 100 ගහන්න 13යි ඕනේ. මේක ගහගනින්. ලෝඩ්ස් වලනේ 100ක් කියන්නේ ලේසි නෑ. ඇන්ජි මචං ඕල තියෙනවනේ. චන්දිට සප් එකක් දීපන්. චන්දිමාල් ඒ ගැන කනකටවත් ගත්තේ නෑ. ඇන්ජි ඒ ගැන තදින්ම හිතුවා. චන්දිමාල්ගේ 100 වෙනුවෙන් ස්වෝන්ගේ ඕවරය මේන් ඕවරයක් බවට මැතිව්ස් පත් කරා. ඇන්ජලෝ මැතිව්ස්ගේ ලකුණු පෝරුවේ ලකුණු සටහන දැක්වෙන්නේ පන්දු 11යි ලකුණු 0යි වශයෙන්. ක්‍රීඩාගාරයේ ඉන්න ටීඑම් ඩිල්ෂාන් සහ අනිකුත් ක්‍රීඩකයන්ට මේ හේතුව නිසා හොඳටම තරහ ගිහිල්ලා. ඩිල්ෂාන් ක්‍රීඩාගාරයේ සිට මා හයියෙන් ජාතිය අමතනවා. ඒ වෙලාවේ ක්‍රීඩාගාරයේ හිටපු දිමුත් කරුණාරත්න අත්ආවරණ දෙකක් මුවාවෙන් මැතිව්ස් හමුවෙන්න යනවා. දිමුත් මෙහෙම කියනවා. අන්න අරේ අරුන්ට මල පැනලා ඕක ගහපන් යකෝ නැත්තම් පරාද වුණොත් නම් ඉඳලා ඉවරයි. ඇන්ජි දිමුත්ට මෙහෙම කියනවා. ඵලයන් අපි දෙන්න එක බලා ගන්නම් උඹ ඵලයන්. ඒ අවස්ථාවේදී ඩිල්ෂාන්ට මල පැනලා ක්‍රීඩාගාරයේ ඇතුළට යනවා. චන්දිමාල් මැතිව්ස්ගේ ළඟට ඇවිල්ලා මෙහෙම කියනවා. ඇන්ජි එක්ක CEO නෑ මේක ගහලා අපි යමු අරහෙ මල පැනලා බං. ඇන්ජි චන්දිට මෙහෙම කියනවා. චන්දි මට මේක ඉවර කරන්න බෝල 2යි ඕනේ. උඹ ඊතුරු බෝල ටික අරන් 100 ගහගනි. ඊට පස්සේ මැච් එක මම ඉවර කරන්නම්. ඇන්ජලෝ මැතිව්ස්ගේ ඒ ආත්ම විශ්වාසය නිසා චන්දිට බයක්වත් දැනුනේ නෑ. ඊළඟ පන්දුවාරයේ චන්දි 6 පාරක් එල්ල කරලා 100 වාර්තා කරනවා. ලෝඩ්ස් පිටියේ එක්දින ශතකයක් වාර්තා කරනවා කියන්නේ ඕනෑම පිටිකරුවෙක්ගේ සිහිනයක්. ඒ මොහොතේ චන්දිට දැනුණ දේ චන්දි මෙහෙම සඳහන් කරනවා. ඇත්තටම ඒ වෙලාවේ මැතිස්ව දැක්කම මට hina ගියා. දත් 32 එළිය දාගෙන ඇවිත් ඔහු මාව බදාගත්තේ හදවතින්මයි. සීයේ ඒවක් ගහන්න නම් ලේසි. ඒත් තව කෙනෙක්ට 100ක් ගහන්න උදව් කරනවා කියන එක වෙනම දෙයක්. අදටත් චන්දිගේ ලෝඩ්ස් වල 100 ගැන මතක් කරද්දී අනිත් පැත්තේ ක්‍රීඩා කරපු ඇන්ජිව අනිවාර්යෙන් මතක් වෙනවා.
ඇන්ජි මුළු ලංකාවම ගොඩදාපු සුපිරි තරගයක් තමයි 2011 ICC World Cup semi-final match එක. ඒක සෙල්ලම් කරේ නවසීලන්තයත් එක්කයි. පන්දුවට මුලින්ම පහර දුන්න නවසීලන්ත කණ්ඩායම සියල්ලන්ම දැවි 217ක් රැස් කරා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වෙනකොට ලෝකේ ඉන්න හොඳම ආරම්භක පිතිකරු යුගලය වන TM ඩිල්ෂාන් සහ උපුල් තරංග අවාසනාවන්ත විදිහකට 30කට දැවි යනවා. TM ඩිල්ෂාන් සහ කුමාර සංගක්කාර 120ක් රැස් කරනවා. නොසිතූ විදිහට TM ඩිල්ෂානුයි කුමාර සංගක්කාර මහේල ටිලාන් සමරවීර දැවි යනවා. තරගයේ වැඩි වාසි නවසීලන්ත කණ්ඩායම පැත්තට ඇදුනා. ප්‍රේක්ෂකාගාරයේ සිංහ දජ ඔක්කොම පාත් කරලා ഘോഷාකාරයේ සද්දෙන් අතර වුණා. ප්‍රේක්ෂකාගාරයේ හිටපු ප්‍රේක්ෂකයෝ යන්න පටන් ගත්තා. දැන් ඊළඟ ක්‍රීඩකයා පිට්ටනියට පැමිණෙනවත් සමගම ප්‍රේක්ෂකාගාරයේ නැවතත් ഘോഷාව පටන් ගත්තා. ජාතික කොඩි ලෙල දෙන්න ගත්තා. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ අන්තිම බලාපොරොත්තුව ගේම් ෆිනිෂර් ලෙස හඳුන්වන ඇන්ජලෝ මැතිව්ස් පැමිණියා. මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් දුවන්න බැරි නිසා සහාය දෙවීමට කෙනෙක්ට ඇරයුම් කරා. 2011 සෙමි ෆයිනල් අර්ධවසාන තරඟාවලියේදී මැතිව්ස් කකුල කැඩුනත් ගහන ලෙවල් එකේ තමයි හිටියේ. ඇන්ජිගේ සහාය දෙවීමට පැමිණියේ ශ්‍රී ලංකාවේ හොඳම මොලය මහේල ජයවර්ධන. පන්දු 24ක් තුලදී ලකුණු 14යි අවශ්‍ය වෙලා තිබුණේ. මැතිව්ස්ගේ 4 පහරවල් සමගින් ශ්‍රී ලංකාව 2011 ICC අවසාන මහා තරගෙට සුදුසුකම් ලැබුවා. එදා මුළු ලෝකෙම ඇන්ජිට කිව්වේ ශ්‍රී ලංකා බෙස්ට් ගේම් ෆිනිෂර් යනුවෙන්. කොහොම නමුත් 2010 සිට 2019 දශකයේ බිහි කරපු හොඳම ක්‍රීඩකයා බවට පත්වෙන්නේ ක්‍රිකට් දත්ත අනුව පමණක් නෙවෙයි සියලුම තරඟ රටාවල විශිෂ්ටයෙක් විදිහට. ඇන්ජි තනියෙන් ගොඩදාපු තරඟ ගැන කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක පැය 4-5ක් දික් වෙනවා. ඒ තරමටම ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් කරපු කැපකිරීම අතිවිශිෂ්ටයි. ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා එකතු වෙලා ඉන්දියාව දනගස්සපු සුපිරිම තරඟයක් අදටත් මතක් වෙනවා. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාවට එරෙහිව ඇන්ජි සහ මාලි එකතු වෙලා ගොඩනගපු පාර්ට්නර්ෂිප් එකකින් ඕස්ට්‍රේලියාව උඩු යටිකුරු වුණා. කොහොම නමුත් ඔයාලට මතක ඇති කුමාර සංගක්කාර සනත් ජයසූරිය TM ඩිල්ෂාන් මහේල ජයවර්ධන අවුට් වුණාට පස්සේ මැච් එක පරාදයි කියලා හිතලා TV ඕෆ් කරපු කාලයක් තිබුණා. පහුවෙනිදා උදේ නැගිටලා බලද්දී ඇන්ජි තනියම මැච් එක ගොඩ දාලා විස්තර විචාරකයෝ පවා ඇන්ජි අවුට් වෙලා යනකම්ම මැච් එකේ ශ්‍රී ලංකාව පරාද වෙනවද නැද්ද කියලාවත් කියන්නේ නැහැ. ඔහු ඒ තරමටම තරඟ දිනවන්නෙක් විදිහට ලෝකේ පුරා ප්‍රසිද්ධයි. ඇන්ජිට අන්තිම කාලේ දිගින් දිගට ආබාධවලට ලකුණ නිසා ඔහුගේ දක්ෂතා තරමක් අඩාල වුණා. ඇන්ජිට ගොඩක් අය බනින්න ගත්තේ ඒ හේතුව නිසා. මට මතක් වෙන එක දෙයක් තමයි ශ්‍රී ලංකාවට තමන්ගේ මව්බිමට මෙන් ආදරය කරපු විශිෂ්ට විස්තර විචාරකෙක් හිටියා. ඒ තමයි ටෝනි. ටෝනි එක්තරා තරඟයක ඇන්ජි ගැන මෙහෙම කියනවා. මැච් එක තාම ඉවර නෑ මිත්‍රයා. මැතිව්ස් තාම විකට් එකේ ඉන්නවා.